ඉතින් guys මම අරක 4 වෙනි එක නැවතෝ දැන් යන්නේ 5 වෙනි එක. බලමු. අහන්න එපා. මොකක්ද අපි ගන්නෙ? මේ කතුරක් ගමු. What should I wear to the masquerade party? Of course, I can look good in everything. तो कहने लगी था मुझे हरी में हरी कहते हैं टोटो हरियाणा वो गंगा ने अपटो वो करता हूँ गाड़ी में तो हूँ आओ सीधो ना दूर सीट आप दूर सीट का तो लगान ना I'm definitely the best chef in the world. एकदम तीस वो क्या नहीं को टीचर के अंदर को aku gini ko to gini amiri ini kanaro gini kapal damu dan dia duan harapannya aku onne mam pena sidu nadika hangi dangu engim store main basement itu hari kata ini itu restaurant tadi gitu dan buat paling gue keren dia nih tau dan saya ada siapa dah depan bu buat apa tuh ini tuh api lain මට කිසිම දෙයක් තේරුන්නේ තෝ ටීවී වලට කැමති කියන බලපන් එක මුගුරු ඔක්කොම ගහලා දැම්මා නැදකින් විතරක් තෝ පින් එක කොහෙද තියෙන්නේ ප්‍රශ්නේ මේ ගෑනේ කොහෙද යනවද දැන් දෙන්නම් තොට අමු කැවෙන්න ඔන්න මොක ගන්න මෙන්න මේක හොරින් ගන්න උස්සමු උශ්ෂර චෙන් එකට හිමීට රින්ග ගත්තා ඔන්න ඕක ඔතනින් කියලා ඔන්න ඕක අර උඤ්ඤෝ චෙනි දාලා දුන්නේ තමයි තියෙන්නේ කිව්වා දුවන්න තමයි තියෙන්නේ මොකද වෙන්නේ අපි ටීචර් පොඩි මැජික් එක මොඩි ටීචර් මේ ගෑනට එන්නද හෙලෝ තොට කන් එන්නද බූදි තෝ දිව්වා කියලා තොට ගුණද මම අල්ලන්න අටවගෙන පාන මොකද තෝ දැන් කියන්නේ තෝ අකෝ දොරත් වහලා යන්න තොට කන් එන්නද මට මොකද තොට නෑ සැපද යකෝ මට බයින්නේ මං කරේ ගොයික බලපංගු මං කරා වගේ හරියට මොකද්ද දැන් කියන්නේ ඕ බට්ට විදිහට වද දෙනවා මේක තමයි මේකේ තියෙන අමාරු මේක පූසවරන් නිකන් නෙමෙයි පූසවරන් දුවන්නත් ඕනේ මම මේව දන්නේ ඉතින් යකා මෑන්ගේ වීඩියෝ බලනකොට තමයි ඔය තියෙන ඩෝටු රෝම කියන්නේ මම ජිම් එකට යන්න හිටියේ කාලෙක කොහෙද ටීචර් ස්ටෝර් රූම් එකේද අප්පා මේක ගත්තා අරලානේ ඔක්කොම ටික තියෙන්නේ දුවන්න ඕනේ පුතා කෙලින්ම තියෙන දුවන්න පූසවා ගත්ත දිව්වා
කාණේ. පූස වරේ පූස. දැන් තියෙන දුවන. අනේ ටීචර් උඩ පුළුවන් මම වල්ලා. කොච්චර දිව්වා කියලා. කොයි ගුඹගේ පූසාවගෙන උඹ තියාගෙන ඉන්නේ කට වහපන්. ඊළඟට තියෙන්නේ මොකද්ද? මුණ ටීචර් පව්. ටීචර්ගේ බර්ත්ඩේ එක දවස් කරලා නිකන්වත් ඉන්න දෙන්නේ. එහෙම තමයි අපි වෙනම වින්න ඕනේ. යමි තොට ඉතින් ඔක කන්න වෙන්නේ. මං කියන්නේ. කකාකස්. මම ගත්තේ නැද්ද? ඌවා. මම මේක යූස් කරන්න. අනේ. ටීචර් මිල්ල තියෙන කලින්නම්කෝ. දැන් පස්සේ චවස් සීන් එක ගන්න. කොහෙන් ගියානේ දොර ලොක් කළාද? ඉතින් කොහෙද යන්නේ? ටීචර් එහෙන් යද්දි මම මෙහෙන් යන්නේ. කවන්නේ නෑ ටීචර්. ටීචර් කමන්නේ නෑනේ. තොට කමක් වුණා නැතුන මට මොකද බං? උන් ඕක කරනවා. අනේ නිකන් පන්නන්නකෝ යන්න උඹට පුළුවන් දල්ලන්න. මොනවා වුණත් ඉතින් හැපි බර්ත්ඩේ ටු මීම තියාගන්න කවුරුත් නෑන සමනන්න. තෝගේ කුහක කමට කවුරුත් ඉන්නවනේ. ඒකම පොඩ්ඩක් ස්ලෝ වුණා. තෝ ඊට වඩා ජෝගියන් නටන්න හිටියේ. මොකද ඊළඟට තියෙන්නේ? ටීචර් ටීවී රූම් එකට යනවා. ඕක දැන් මම එකපාරක් කැඩුවා නේද? මකුලුවා ඉන්නේ කොහෙද? ස්පයිඩින්. ඕක නෙන් තියෙන ප්‍රශ්නේ දැන් වෙන වටයක් ගහලා ඕක හොයාගන්න බෑ. කොහොම හරි. ශක්ති දානක පාණයක් තියෙන ගහලෙමු. අප්පට අන්නර ගෑණියා නෝ වටයක් දාමුද? හෙලෝ ගොංගෑණි. එහෙම කියන්න හොඳ නෑනේ. Happy birthday to me. අපි මේක ගහලා බලමු. ගහන්න බෑ බං ග්ලව්ස් එකක් ඕනේ. ස්පයිඩි ඉන්නේ කොහෙද? කොන ප්‍රශ්නේ? ස්පයිඩි එංගේ. ස්පයිඩි. මෙතනද? මේ තියෙන ග්ලව්ස් දෙක. ග්ලව්ස් දෙක හරි ස්පයිඩි උඹකෝ. මේ මොකද? ගුළු එකෙන් කී හිර වෙලාද? බොම්බු හිර වෙලා කොහෙද? යකෝ හිර වෙලාද කියලා බලන්න. දැන් අහම තෝරනවා ගායිස් මේ එන්න එපා ගහන්න දැනගන්න හක්ක පොඩි වෙන්න. කොම්. පොගේල මිනිස්සෙක්ගේ සබ සම්පතක් බලනහම ටෝක් දෙනවා දාගෙන. ඔයා හිතනවා මං ආයේ මේකට අහු වෙයි කියලා? පුළුවන් නේ ඉන්න. අහුන්නේ නේ. ඇයි ඔයා මේ? ඔයා යන්න ටීචර්. මේ අනේ බලන්න. සැපද? අනේ ස්පයිඩර් උඹ කොහෙද? ඔයා දන්නවද ස්පයිඩර් ඉන්න කොහෙද කියලා? ස්පයිඩර් ඇටි උඩ සත්තු.
අපට වැඩි තැනකට ඇවිල්ලා තියෙන්නේ. මේ ගෑණි මොකද බං එක තැනම කරගෙන කොට අපම් ප්‍රශ්නද? අපම් ප්‍රශ්නයි තොට ජපම් ප්‍රශ්න ඇති. තොට මොන ප්‍රශ්නයක් වුණා මට මොකද? අනේ දීව මකුලේ තෝ කොහෙද? අප්පා ඕක රෙයි දැන්. අන්න තවක් ශක්ති ජනක පානයක් තිබෙනවා. බොම්. අඩි ලස්සන බාත්රූම් එක මට මොකද ඉතින් ඔක තිප්පා කියලා මම අද අප්පට හුරුවා. ටීචර් මිස්ටර් ටීචර් අකෝ තොට කන් ඇහෙන්නද? දැන් එහෙම. අනේ අහුවෙන්නේ. අප්පා අයියෝ පැන්න අද ඉවරයි. අර ඉවරයි. ඕ අල්ලගත්තා. අයියෝ. කවුද යකෝ අතමින් තිබ්බට උගේ ආච්චිට හෑන්ඩ් බ්‍රේක් ගහන්න. This will always be my favorite show. හරි ටීචර් එකපාරක් කරදුනා තමයි ඉතින් එහෙම කියලා මම සැලෙන්නේ නැහැ. ඉන්න පොඩ්ඩක් ඔයා. අනං රෙසුම් දෙමු. දෙන්න තොට ගෑනි මට ලොකු බෙල්ල මුස්සන්න. කොහොමද මම බෙල්ල මුස්සන්නේ? ගන්න ග්‍රාෆ්ස් එක. ස්පයිඩර් එක දැන් මම ගන්න. कोई भाई स्पाइडी नहीं कोई जाना तरह में तेरेंगी लाइन आप सोने आंटी चूड़ा टेडी मैया नो यार गाने बेटे नीचे पास बाल जाके पुलिस हद देने तो कौन टीचर पूंगी ठीक है ना मैं टीचर तय कर देने की ना एक हाथ दीदा मैं कोई सिस्टम अबू दो अम्बो टीचर कौन नहीं टीचर गाँव में रेडी है दूसरा पड़ेगा ना aku tahu kan hati dan aku jangan kepanin bu slow lagi asal sih kedian munat magi kedian munat කමන්නේ ටීචර් තෝ අපිට ඉගෙනපු පොතට අපි කිසිම දෙයක් කියන්නේ ඒ දැන් කරනවා මගේ බිල්ඩින් ඉස්සනේ කැටි විතරක් ගහන්න මම හොඳට නැති ටීචර් දැනගන්න ටීචර් කෙනෙක් මා ටීචර් කෙනෙක් නෙවෙයි කොයි පරිබ්බකුත් දාලා අසාධාරණයි ටීචර් මේක මේක ළමා ටීචරට වද දෙන්නේ ඔය අහිංසකකාර මම මේක පිටු බලන්න ඕනේ ඇත්තම කිව්වොත් තෝනි ටැග් දෙනවා මොනවද ඇත්තම කිව්වොත් ඒ දවස්වල මම ගුරුන්ට හිංසා කරන එක පිටු දැකපු කෙනෙක් පිටුපා බලපු කෙනෙක් පස්සේ මට පිටුපස්ස බලන්න බැරිුණා දැන් පස්සේ මම පිටු බලන්න ගියේ මෙන්න නටන
මොන නටන්න බෑ. බුදු අම්මේ මෙතන ඉඳලා තියෙන්නේ. කොටෝගේ ආච්චිට හෑන්ඩ් බ්‍රේක් ගන්න. බුදු අම්බෝ මේ කියව රහුණු තරියට එයාගේ අර කැන්ටිමේ ඩෝනට් කන්න හොරෙන් කන්න ගිහින් අල්ලන නැන්දලට වඩා සරයි. අයියෝට එළියට ඉන්න බැද්ද? ඉන්න පුළුවන්ද බුදු අම්බෝ? අයියෝ ඉන්න බැද්ද කියලා හවු එන්න කිව්වද? අනේ වදයක් ඉන්න තු ඵලයන්ගෝ. ඔබට පුළුවන්ද අපිව අල්ලන්න? අපට ලැජ්ජෙනවා. ඔබ දැන් මොහින් ඵලයන් මෙහින් ගිහින් වැඩේ කරගන්න. ඔබ ඉන්න 60 පැයක් විතර යනවම මොකද්ද? මට දැන් පැටලෙලා ඉන්නේ ටැප්ලිලා. කෝ ගලව්ස් තියෙන්නේ? මේකද? උඹ දැන් ගලව්ස් ගත්තා දැන් තියෙන්නේ. අර ගෝති ස්පයිඩර් වව ගන්න එක. ඉක්මනට යන්න නැත අර ගෑණි આવුත්. මහා විසමක් නේ. පස්සේ උතන 18 වන්නම් නටනවා. විඤ්ඤාණු කීද? අර ගොන් ටීචර් තමයි. ඔයාලට ඉතින් මේ වගේ ගොන් ටීචර් මීට වඩා ගොන් ටීචර් ඉන්නවා. කමෙන්ට් පාරක් දාන්න. අපා. ඒක කොහෙද කොගෙන්නේ? ඔයාලට අපි නටින් ඉස්සරහ. අපයි. රෙදි බොතලින් දෙන්න මේ පොත තමයි දැන් දාන්නේ. දාලා දුවන්න. කලින් දෙමෙම වැරදි පොතට ඕකනේ දැන් ප්‍රශ්නේ. දැන් වනේ ටීචර්. මේ පිටපස්සට බයට නෙමෙයි. අද ටීචර්. දැන් වරින් යකෝ කොහොම ඇරියා. යකෝ තොට යන්න ඔච්චර වෙලා යනවා. මේ බලන්න කොච්චර වෙගෙන් යනවද? ලියුම් මම පියුම් දාලාද? නෑනේ. නෑනේ පියුම් මම ලියුම් දාලා දෙන්නේ. මොකක්ද දෙන්නේ? නැත්නම් මම මිෂන් එක කම්ප්ලීට් කරන්න. That all you have, loser. This will always be my favorite show. This will always be my favorite show. මට තේරෙන්නේ තියෙන එකම ප්‍රශ්නේ මම මේ දැන් මෙයා කරනවා එක කීවෙනි පාරද? මම මෙහෙඩ ඉන්නේ මගේ බලවත් ශෝකය පළ කරනවා. මේ අවසරදී මං කී පාරක් යකෝ මෙයා කරාද? අකෝ පොත් එක පොතක් කියපන්කො පොත් කීයක් තියෙනවද උඹ? ගනි මෙතන මගුල් කූඩුවකුත් දාලා තියෙන ප්‍රශ්නේ මේ ගෑනේ
මොකේ ඉතිද කියලා. ඇත්තම කිව්ව මට තේරෙන්නේ නැහැ. පස්සේ බලමු අපි.